හරි අපි අද කතා කරන්න යන්නේ මේ ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එකේ ක්ලාසිකල් වේරියේෂන් එකේ ගොඩක් අය ප්ලේ කරන්න දන්නේ නැති වේරියේෂන් එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ අද. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ වේරියේෂන් එක කියලා. E4 E6 D4 D5 knight C3 bishop B4 අපි කියනවා විනෝව වේරියේෂන් එක කියලා. මෙතන white play කරනවා E5 C5 A3 bishop takes B takes queen A5. එතකොට අපි queen A5 වලට bishop D2 play කරනවා. මෙතනදී සාමාන්‍යයෙන් black play කරන moves වලට අමතරව මම කියන්නේ මෙතනදී black ට play කරන්න පුළුවන් එක්කෝ සමහර players ලා C4 play කරනවා. මෙතන සමහරු knight E7 play කරනවා. හරිද? ඊට අමතරව මෙතන ගොඩාක් players ලා play කරන move එකක් තමයි queen A4. queen A4 ඇයි එච්චර අපි කරදර වෙන්න ඕනේ move එකක් කියලා හිතන්නේ මේ මෙතනදී දැන් මේ අපේ pawn structure එක මෙතන double pawn line එකනවා C file එකේ. ඒ වගේම මේ මෙතන B pawn කෙනෙක් නැහැනේ. ඒතර මෙතන B pawn කෙනෙක් නැහැ කියන්නේ B3 play කරලා මේ queen අයින් කරන්න විදියක් නැහැ. මෙතන queen විතරක් නෙමෙයි මෙතෙන්ට knight කෙනෙක් ආවත් bishop කෙනෙක් ආවත් ඒ piece එක අයින් කරන්න මෙතන pawn කෙනෙක් නැහැ. ඔන්න ඕක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ විනෝව වේරියේෂන් එකේ ප්ලේ කරන විදියක් තියෙනවා. මොනවද? සාමාන්‍යයෙන් queen G4 වලට අපි ගියනවා. knight F3 වලට ගියනවා. bishop D3 වලට ගියනවා. හරිද? H4 H5 ඔය විදිහට ප්ලේ කරන්න අපි. හරිද? මෙතනදී මේ queen ව ගන්න බෑ ලේසියෙන්. මොකද මේ queen A4 වල ඉඳලා මේ C2 pawn දිහා බලාගෙන ඉන්නේ නේ. එතකොට මේකට අපි වෙනම ප්ලේ කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. එතකොට මෙතනදී මම රෙකමන්ඩ් කරන්නේ මෙතන මේන්ම වේරියේෂන් එක තමයි queen B1. queen B1 වල ideas කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන basic threat එක මොකක්ද? bishop B5 play කරලා double attack එකක් තියෙනවා නේ. ඒක තමයි basicම threat එක මෙතන. එතකොට black ට මෙතන moves කීපයක් තියෙනවා. C4 play කරන්න පුළුවන්. A6 play කරන වෙලාවලුත් තියෙනවා black. හරිද? අපි එකින් එක බලමු. මෙතන C4 අපි ඉස්සෙල්ලා අද බලමු. එතකොට C4 play කරොත් මේ ගේම් එකේදී අපි දැන් අද බලන්න යන ගේම් එක white play කරන්නේ Russian play කෙනෙක් කොබෑලියා මිහෙල් කියලා ප්‍රොනවුන්ස් කරනවා. වැරදි ඇති සමහරට. black play කරන්නේ Akopian Valdimir. එතකොට white මෙතන play කරනවා H4. එතකොට white ගේ මෙතන idea එක ඕක තමයි. king side එකේ space එයා ගන්නවා. හරිද? මෙතන black ගොඩක් වෙලාවට මේ පැත්තට castle කරන්නේ නැහැ. මෙයාගේ දැන් මේ pawn structure එක හින්දා මෙයාට long side castle කරන්න පුළුවන්. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. knight C6 white එයාගේ h pawn එක push කරනවා පුළුවන් තරම් H6 H6 ඊට පස්සේ white play කරනවා G3 bishop D7 bishop H3 bishop H3 idea එක black ට G6 play කරොත් බැරි වෙලාවත් ඉස්සරහට මෙන්න මේ E6 pawn weak කරනවා. අයියේ මේ බලන්න මේ pawn ලා දෙන්න weak කරන. එතකොට මේ H3 න bishop මෙතන develop වෙන එක ගොඩක් effective.
හරි දැන් අපි ආයෙ පස්සට එමු bishop h3 knight g e7 play කරනවා knight e2 castle slow එතකොට knight f4 play කරනවා white king b8 castle short එතකොට knight c8 king h2 knight b6 හරි දැන් මෙතනදී white යාගේ pieces ඔක්කොම පුළුවන් තරම් develop කරලා තියෙන්නේ හැම piece එකම වගේ එතකොට white දැන් එයාට queen side එකේ play එකක් ගන්න අමාරුයි නේ මෙතන එහෙනම් white දැන් try කරනවා king side එකේ play එකක් ගන්න කොහොමද ඒක කරන්නේ queen d1 queen a5 knight g2 knight g2 එන්න හේතුව white මෙතනදී plan කරනවා f4 f5 හරිද එහෙන් play කරලා එයා f5 එක open කරගන්න හදනවා හරි knight a4 f4 g6 g6 වල idea එක f5 නතර කරන එක හරි white play කරනවා knight e3 knight e3 වල idea එක knight එක ගේන්න එයා try කරනවා මෙන්න මේ f6 square එකට g takes h5 වලට පස්සේ knight g2 වලට එනවා හරි එතකොට rook එනවා g8 වලට bishop e3 වලට ඇවිල්ලා මේ g3 pawn එක protect කරනවා හරි queen d8 එනවා queen takes h5 f5 takes queen takes f6 knight h4 අපි මේ තුරු moves ටික බලමු ඉක්මනට මොකද මට තව variations කීපයක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ මෙතන king a8 rook f2 bishop e8 queen f3 h5 rook e2 bishop f7 bishop d2 rook h7 queen f2 rook h g7 rook g1 knight e7 rook e5 knight c6 rook back let's say rook e3 will down knight e7 queen e2 knight g6 knight takes rook e5 rook g4 rook g4 idea එක මෙතන sacrifice එක කරන්නේ මේක ගත්තොත් මේ file එක open වෙනවා ඒක හරියම භයානක දෙයක් ඒක අපි කරන්න යන්නේ rook g5 bishop g6 rook e1 queen h8 to moves ටික අපි බලාගෙන යමු white හරියම ලස්සනට එයාගේ game එක play කරනවා අපිට පේනවා දැන් එයා king side එකේ ඉන්න pass pawn ලා push කරගෙන යනවා අන්තිමට tactic එකෙන් තමයි black පරදින්නේ හරිද හරිම ලස්සන tactic එක නේ අපි දැන් ආයේ මුලට මෙමු මෙතන දැන් අපි දන්නවා c4 play කරොත් play කරන්න ඕන විදිය හරිම slow විදියට king side එක අපි develop කරගන්නවා ඊට පස්සේ හරිම වෙලාව බලලා අපි queen එක ගේනවා king side එකට හරිද c4 වෙනුවට black ට තව options කීපයක් තියෙනවා මෙතන මොනවද a6 තමා මොකද හරිද a6 වලින් මේ bishop b5 threat එක අන්තර කරන්නේ කරන්න හරි එතකොට මෙතනදී දැන් white තියෙන ලොකුම strategical disadvantage එක තමයි මෙන්න මේ double pawns තියාගෙන එයාට end game එකට යන්න බෑ හරිද අනිත් ප්‍රශ්නේ තමයි දැන් අනිත් ප්‍රශ්නේ විසඳන්න ඕනේ මොකද්ද මෙන්න මේ queen a4 වල ඉද්දි white කිසිම දෙයක් inside එකේ ඔළුව නිදාසේ කරන්න යන්න බෑ ඒ හින්දා අපි කරන්නේ queen b3 play කරනවා මෙතන
queen b3 වල idea එක මෙතන queen ලා දෙන්න exchange වුණොත් මේ end game එක මම කියන්නේ white හොඳයි කියලා slightly better for white but මෙතන තියෙන දේ තමයි double pawns ලා දෙන්න දැන් නැති වුණා. එතකොට white බය නැතුව end game එක play කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් black ට තියෙන එකම option එක තමයි queen එක පිටිපස්සට ගෙනියන්න එක. ඒකත් අපිට win එකක් නේ. හරිද? එතකොට මේ a4 square එක free වෙනවා. දැන් උදාහරණයක් විදිහට queen d7 ගියොත් අපිට පුළුවන් ඒත් එක්කම a4 play කරලා මේ a4 square එක බේර ගන්න නේ. හරිද? ඒක තමයි එතනදී idea එක. හරි එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ queen takes b7 black ට මෙතන කපන්න වෙලාවක් එන්නේ නැහැ නේ. මේක රුක් කැපෙනවා. හරි එතකොට effectively down a pawn නේ. එකම options දෙක එතකොට c4 අපි එක කතා කරා අනිත් එක a6. එතකොට ඒ variations දෙකම play කරන විදිහ අපි දන්නවා. මේක දැන් එක variation එකක් විතරයි අතරම මේ විනෝව variation එකේ queen a4 කියන එක. තව variations ගොඩක් තියෙනවා මේක. හරිද? එතන queen c7 කියන එක variation එක. තව knight e7 තියෙනවා. ඉතින් අපිට මේ එකින් එක කතා කරන්න පුළුවන් ඉස්සරහා එන වීඩියෝස් වලදී. ඉතින් ඔයාලා තවත් මොන හරි ඕපනින්ග්ස් ගැන මේ වගේ දැනගන්න කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඉස්සරහට ඔයාලට ඒ වීඩියෝස් ගේන්නම් පුළුවන් try කරන්න. සහ මගේ online classes තියෙනවා. Zoom live classes වගේම ඔයාලට recorded classes ගන්න පුළුවන් මගේ. ඒ පිළිබඳව දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් description එකේ තියෙනවා මගේ contact details. ඔයාලට contact කරන්න පුළුවන්. හරි. හැමෝටම සුබ දවසක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු.